කොහොමද පද්‍ය පන්තියක් රස විඳින්නේ? පළමුවන ඡේදය කවියා ඔහුගේ නිර්මාණ සහ විශේෂත්වය. දෙවැනි ඡේදය වස්තු විශේෂ සහ අරමුණු. තුන්වෙනි ඡේදයේ ඉඳලා ඉදිරියට කවියේ සන්දර්භය සාකච්ඡා කරනවා. උද්දෘත දක්වමින් පද්‍ය කොටස් කීපයක් උපුටා දක්වමින් මේකේ සන්දර්භය කතා කරනවා. සන්දර්භය කතා කරලා ඉවර වුණාට පස්සේ අපි කාව්‍ය අලංකාර කතා කරනවා. කාව්‍ය අලංකාර වර්ග දෙකයි. එකක් ශබ්ද අලංකාර, අනෙක අර්ථ අලංකාර. ශබ්ද අලංකාර කියන්නේ ආකෘතිය, විරිත, රිද්මය සහ අනුප්‍රාසය ආදී දේ. අර්ථ අලංකාර කියන්නේ උපමා, රූපක, සංකේත, ව්‍යංග්‍යාර්ථ වැනි දේ. ඊට පස්සේ අපි කතා කරනවා මේ නිර්මාණයේ භාෂාව. භාෂාව කතා කරලා අපි කතා කරනවා මේකේ සංයමය කොහොමද. ඊට පස්සේ කතා කරනවා ජීවන දෘෂ්ටිය. ජීවන දෘෂ්ටිය කතා කරලා මේ පද්‍ය පන්තිය පිළිබඳව අපි නිගමනයක් දෙනවා මේක කොහොම පද්‍ය පන්තියක්ද කියලා. අපි සාමාන්‍ය පෙළටත් උසස් පෙළටත් පද්‍ය විචාරයක් කරන්නේ ඒ ආකාරයට.